Welcome to the Expert Teen Podcast. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ ඉන්ටරෙස්ටිං ටොපික් එකක්. ඒ තමයි කොහොමද ඔයගොල්ලෝ ෆියුචරිස්ටික් හියුමන් ඇසට් එකක් විදිහට ඩෙවලොප් වෙන්න ඕනේ කියන එක ගැන. ඉතින් අපි ඒරියාස් තුනක් එක්ක කතා කරනවා මේ පොඩ්කාස්ට් එක. ඉතින් ඉස්සෙල්ලා අපි හඳුනා ගමු එක්ස්පර්ට් ටීම් අපේ ටීම් එක. මම මහේෂ් කමගේ, ඒත් එක්කම ඩොක්ටර් සම්පත් සංජීව ඉන්නවා, මොහන් පෙරේරා සහ ඩොක්ටර් තරංග රත්නායක. ඉතින් අපි කතා කරන ඒරියාස් තුන තමයි මේ ෆියුචරිස්ටික් හියුමන් ඇසට් එකක් විදිහට ඔයගොල්ලෝ ඩෙවලොප් වෙන්න නම් අපි යෝජනා කරන ඒරියාස් තුනක් තියෙනවා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉම්ප්‍රූව් කරගන්න ඕන. පළවෙනි එක තමයි knowledge driven approach එකකට ඔයගොල්ලන්ගේ තියෙන asset එක වැඩි දියුණු කරගන්න ඕනේ. ඒත් එක්කම තියෙන IoT ප්‍රවණතාවත් එක්ක ඉන්ටර්නෙට් වෙන්න පුළුවන්, ඩිජිටල් වෙන්න පුළුවන්, ඒත් එක්කම robotics වෙන්න පුළුවන්, AI වෙන්න පුළුවන්. මේ තියෙන ප්‍රවණතාවත් එක්ක කොහොමද ඔයගොල්ලන්ගේ තියෙන skill level එක, competence එක develop කරගන්න කියන එක සහ අවසානයේදී කොහොමද ඔයගොල්ලෝ පර්සනල් ඔයගොල්ලන්ගේ තියෙන බ්‍රෑන්ඩ් එක එලියට නැත්නම් මාකට් එකට වෙන්න පුළුවන්, ඔයගොල්ලන්ගේ තියෙන වෘත්තීය ශාස්ත්‍රය වෙන්න පුළුවන්, ඔයගොල්ලෝ වැඩ කරන ඕනම අවස්ථාවක කොහොමද ඔයගොල්ලන්ගේ තියෙන පර්සනල් බ්‍රෑන්ඩ් එක ඔයගොල්ලෝ ඩෙවලොප් කරගෙන හියුමන් ඇසට් එකක් විදිහට ඔයගොල්ලන්ගේ තියෙන ස්කිල් ලෙවල්ස්, කම්පිටන්සි ඉම්ප්‍රූව් කරගන්න කියන එක ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. හොඳයි, අපි ඉස්සලාම් බලමු. මම ඩොක්ටර් සම්පත් සංජීවත් එක්ක කතා කරන්න හදන්නේ අපේ මාතෘකාව පිළිබඳව. අපි කතා කරනවා දැනුම් කේන්ද්‍රීය ආර්ථිකය ගැන අපි කතා කරනවා. ඒක knowledge based economy එකක් ගැන. ඒත් එක්කම knowledge එක කියන්නේ අපි කලින් කතා කරාට වැඩිය වෙන තැනකට දැන් ඇවිල්ලා තියෙනවා. මේ තියෙන තරංකාරීත්වය සහ තියෙන ලෝක ප්‍රවණතාවයත් එක්ක. ඒත් එක්කම මට මෙතන සඳහන් කරන්න ඕනේ 2025 මේ අවුරුද්දේ World Economic Forum එකේ report එකේ කලින් ස්කිල් ලෙවල්ස් වගේක්, කම්පිටන්සි වගේක් දාලා තිබ්බා. ඒ කියන්නේ ලෝක ප්‍රවණතාව විදියට 10ක්, දැන් ඒ 10 උඩ යටිකුරු වෙලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ ඩොක්ටර් සංජීව කොහොමද හියුමන් ඇසට් එකක් ඩෙවලොප් වෙන්න සහ ඉම්ප්‍රූව් කරගන්න ඕනේ මේ knowledge එක බේස් කරන් කියන එක ගැන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඔබගෙන් යම් කරුණු කාරණා කිහිපයක් දැනගන්න. ඉතින් මොකද ඔබට කියන්න පුළුවන් ඒ සම්බන්ධව? දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් කතාව. ලෝකෙම දැන් සම්පූර්ණ ටෙක්නොලොජියත් එක්ක සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. තීරණ ගන්නදී ට්‍රෙන්ඩ් අප්‍රෝචස් වෙනස්. ටෙක්නොලොජියත් එක්ක ලංකාව තාම ඒක අලුතෙන්වත් ලෝකයේ විද්‍යාවල් මේකත් එක්ක උගා ඉස්සරහට ගිහින්. ඉතින් දැනුම කේන්ද්‍රීය දැනුම පදනම් කරගත්ත knowledge driven approach එක ඕනම දෙයකට තීරණ ගන්නදී අපි දැනුම පදනම් කරගෙන තීරණ ගන්න පුළුවන් නම් ඒක වර්ධනය වෙන chances අඩුයි. ඒකත් එක්ක අපි ඕනම තීරණ ආර්ථික මාධ්‍යම පිළිබඳව ගත්තොත් මේ සියලුම පැතිවල ඉන්ෆෝමේෂන් තොරතුරු මත data research and continuous learning මේ කියන ස්ටෙප් ටික එක ගියොත් වර්ධින්නේ. මේක නිසා තමයි ගොඩක් වෙලාවට දැනුමත් එක්ක knowledge driven approach එක ගැන කතා වෙන්නේ. ඉතින් ඒකදී අපිට හම්බුනන පුළුවන් එකක් දෙයක් තමයි මේ ටෙක්නොලොජි එකේ චේන්ජ් එකත් එක්ක ලොකු වෙනස්කම් වේගෙන යනවා. ඉතින් අපි ඒක ගැන අප්ඩේට් වෙලා ඒක පැත්තකින් තියලා අප්ඩේට් වෙන්නේ නැතුව ගියොත් අපි ගන්න ඩිසිෂන් ඇකියුරේට් නෑ. මේක හන්දා ගොඩක් වෙලාවට හැම කෙනාම තමන්ගේ ස්කිල් දැන තේරෙනවා අවුට්ඩේට් වෙගෙන යනවා. ඉතින් ඒකෙදී අපි මේ ඉම්ප්‍රූව් කරගෙන ප්‍රයත්න. ඉතින් knowledge driven approach එකේදී අපි කියන්නේ මේ යන ඉම්ප්‍රූව්මන්ට් එකත් එක්ක අපි අප්ඩේට් වෙන්න ඕනේ. ඒ අනුව අපේ කැපැසිටි වැඩි කරගන්න. එතකොට ආයතනයක ගත්තොත් ආයතනයක තීරණ ගන්න නිලධාර එන්නකරින් ඒ උදාහරණ টොප් ලෙවල් එකේ මැනේජ්මන්ට් එක ඒ කැපැසිටි එක තියෙනවා. එහෙම නැත්නම් උන් ගන්න තීරණ ඇකියුරේට් නොවෙන්න පුළුවන්. ඒක නිසා අපි අක්‍රාත් කතා කරන්නේ knowledge දැනුම පදනම් කරගත්ත තීරණ ඉන්ෆෝම් ඩිසිෂන් ගන්න. එහෙම ගියොත් රිස්ක් එක අඩුයි, වර්ධි. ඒක නිසායි අපි හිතෙන්න කරන්නේ කැරියර් එක උදාහරණයක් ගත්තොත් අපි සරල උදාහරණයක් ගමුකෝ. අපි චෙක්ල දෙන්න ගමු පොඩි දෙයක්. චෙක්ල දෙන්න කෙනෙක් චෙක් කෙනෙක් නිකන් එයා ඇන්ඩ්‍රොයිඩ් බේසිස් එයාට අහුවෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ගන්න එයා හදන ඩිස්කෙට්. තවත් කෙනෙක් ඉන්නවා එයා ස්ටඩි කරන රෙසිපි. ඊළඟට එයා ටේස්ට් බලනවා. ඒක මික්ස් වෙන්නේ කොහොමද? ඒක ස්ටඩි කරලා ඒ මත බේස් වෙලා ඉඳලා ඩිස්කස් කරනවා. දැන් මොකක්ද මේකේ සක්සස් එක? ඔබ්වියස්ලි ඒ කතා කරන දෙයක් නෑ. දෙවිට ස්ටඩි කරන කෙනාගේ අප්‍රෝච් එක සාර්ථකයි.
ඒක නිසා අපිට රිස්ක් එකක් දැම්පද දැන් අපිට ගන්න බෑ හැමතිස්සෙම ඇඩ්හොක් බේසිස් කරන එක රිස්ක් එක විතරක් නෙවෙයි ඒක එක්ස්පෙන්සිව් දෙයක් හැම එකේම කොස්ට් එකක් තියෙනවා ඉතින් ඒක හන්ද අපි හැමතිස්සෙම කතා කරන දෙයක් තමයි දැනුම පදනම් කරගෙන තීන්දුව తీරන ගන්න එහෙම වරදින්න තියෙන chances අඩුයි ඒ වගේම ඒකේ රිස්ක් එකක් ඇත්තේ නැහැ ඩොක්ටර් thank you දැන් මට මෙහෙම ප්‍රශ්නකුත් ආවා දැන් හැමතිස්සෙම කියව ගත්ත තමයි දැනුම කේන්ද්‍ර කරගෙන දැනුම පාදක කරගෙන අපි ඩිසිෂන් මේකින් ප්‍රොසෙස් එකට යන්න ඕනේ කියන එක නම් හුඟක් දැන් අපිත් එක්ක සම්බන්ධලාවෙන් ඉන්නවා මෙතන අපි හිතමුකෝ ස්කූල් ලීවර්ස්ලා ඇති දැනට කරියර් එකේ වැඩ කරන කට්ටිය ඇති බිස්නස් එකක් කරන නැත්නම් ඔන්ටර්ප්‍රනර්ෂිප් එකක් ඩෙවලොප් කරගෙන යන කට්ටිය ඇති ඒත් එක්කම කම්පැනි එකක ඩිසිෂන් මේකින් ලෙවල් එකේ ඉන්න කට්ටිය ඇති එතකොට මේ ඔක්කොටම අපි කේට කරන විදිහට බැලුවොත් එහෙම මේ බොහෝ දෙයට තියෙන ප්‍රශ්නයක් අපිට තියෙන ප්‍රශ්නයක් තමයි දැනුම ඕනේ දැනුම වර්ධනය කරගන්න ඕනේ කියන ප්‍රශ්නේ ඒක ඔබ්වියස් හැබැයි කොහොමද මේක කරගන්නේ සහ මේ දැනුම කොහෙන්ද අපි හොයාගන්නේ එතකොට මොන වගේ දැනුමක්ද අපි හොයාගන්න ඕනේ මම අර කලින් කිව්වා වගේ දැන් World Economic Forum එකේ 2023 රිපෝට්ස් වල තිබ්බේ කියන්නේ required skill levels ලෝක ප්‍රවණතාවයත් එක්ක තිබ්බ පළවෙනි එකේ තිබ්බ හුඟක් වෙලාවට එකක් තමයි මේ communication skills interpersonal skills වගේ තියෙන දේවල්. හැබැයි දැන් එද්දි ඒක වර්ධනය වෙලා තියෙනවා adaptability වගේ දේවල් තියෙන skill levels වලට. ඒකට දැන් ඕනේ බොහෝ වෙලාවට අපිට එන ප්‍රශ්නයක් කරන. එතකොට මේ මොන දැනුමද අපි පාදක කරගන්න ඕනේ? ඒතර මේක මොකක් හරි අපිට දෙන්න පුළුවන්ද ඉන්සයිට් එකක්? මොන දැනුමක්ද දැන් අපිට අවශ්‍ය වෙන්නේ? මේකෙදී ප්‍රධාන වශයෙන්ම එක ප්‍රොෆෙෂනල්ස් ගත්තොත් ඒ වෙනම සෙග්මන්ට් එක. ඒ වගේම දැන් ස්කූල් වලින් අයින් වෙලා පාස් අවුට් ලා ග්‍රැජුවේට් ලා ග්‍රැජුවේට් එක වෙනම ටීම් එක. ඒකට මෙයාලට එක සෙග්මන්ට් එකේ මේ කාටත් පොදුවේ ගත්තොත් අපි දන්නවා මේ වෙන චේන්ජ් එක ලෝකේ වෙන වේගී වෙනසත් එක්ක ටෙක්නොලොජි ස්පෙෂලි ටෙක්නොලොජිත් එක්ක වෙන චේන්ජ් එක මේකේ විදිහට ඇඩැප්ටබිලිටි එක නම්බර් 1 වෙලා තියෙනවා. කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙන තමන් යන තැන සෙටප් එකට ඇඩ්ජස්ට් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. නැත්නම් අනිවාර්යෙන් අවුට් වෙනවා. ඉතින් මේ ඇඩැප්ටබිලිටි එකට එන්න ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් තියෙනවා. අපි මීට කලින් ජෙනරේෂන් එකේ අය නැත්නම් අපි මීට කලින් අපි ඉගෙනගත්ත ටෙක්නොලොජි එකේ බේස් නොවන ගොඩක් ස්ටඩීස් වලදී උනේ අපි මොන හරි උගන්නන දෙයක් ඉගෙන ගන්නවා. ඒ වෙන්නේ ඒක කොච්චර ඇප්ලිකේෂන් පාර්ට් එක විතර තවන්නේ දැන් ඒක වෙන්න බෑ දැන් කෙලින්ම කෝසස් 100 ගණක් කරාට වැඩක් නෑ අපිට අදාළ තැනට අදාළ දේ ඇප්ලයි කරගන්න බෑ. මේක හන්ද ඇඩැප්ටබිලිටි එක්කම අපිට පුළුවන් වෙනවා ෆ්ලෙක්සිබිලිටි ඕනේ සෙටප් එකකදී තමන්ගේ යන ફોකස් කරන තැනට ඇඩ්ජස්ට් වෙන්න පුළුවන් බේසික් ස්කිල් ටිකක් තියෙනවා. දැන් ඒ ටික අත්‍යවශ්‍යයි. මේක ප්‍රොෆෙෂනල්ස් ලා ඩොක්ටර් කෙනෙක් වෙනම ජීඑක්ස් කෙනෙක් වෙනම ඩිසිෂන් ගන්න යනක ටීම් ලීඩර් කෙනෙක් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් මේ කතා කරන හැම කෙනාම තමන්ට ફોකස් වෙච්ච ස්කිල් ටික අනිවාර්යෙන් ගන්න. ඒකේ මත තමයි එයාගේ සක්සස් එක තියෙන්නේ. ඉතින් ඒක එකක් නෙවෙයි එක්කනාට වෙනස් වෙනවා. නමුත් එයා ફોකස් කරන දේ තමයි මේන් දේ. අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් පාස් අවුට් ග්‍රැජුවේට් වෙලා පාස් අවුට් වෙද්දී එයා ફોකස් කරන්නේ මොන පැත්තටද? මැනේජ්මන්ට් පැත්තද, මාකටිංగ్ පැත්තද, HR පැත්තද? මේ ඒ අනුව තමන් කැපැසිටි තියෙනවා ඇබ්සෝබ් කරගන්න. ඒකට අර මේ නියු ෆ්ලෙක්සිබිලිටි එක වැදගත්. කොහොමද? ජෙනරික් ස්කිල්ස් වැදගත්. ඒක තමයි මේන්ලි. ඒවත් ඒක ටෙක්නොලොජි බේස් දේවල්. right thank you. ඉතින් ඒ මට තිබුණු ප්‍රශ්නෙත් එක්කම මම හිතනවා ඔයගොල්ලන්ට ඒ ප්‍රශ්න ඇති ඒ කුතුහලය ඇති. මොකද ඇත්තටම අපිට වෙන්නේ ඉස්සරහට කියන එක සම්බන්ධයෙන්. ඉතින් මම ડોક્ટર තරංග රත්නායකගේ පැත්තට තමයි හැරෙන්න හදන්නේ. මොකද එක්ස්පර්ට් ටීම් එකේ ඉන්න IoT පැත්තේ ඉන්න අපේ එක්ස්පර්ට් ડોક્ટર තරංග රත්නායක. ડોક્ટર මොකද හිතන්නේ? හියුමනොයිඩ්ස්ලා AI රොබොටික්ස් එක්ක අපි සාමාන්‍යයෙන් දැනට කරන ජොබ්ස් රිප්ලේස් කරන්න පුළුවන් වෙයිද සහ එහෙම කරනවා නම් හියුමන් ඇසට් එකක් විදිහට අපි වැඩි දියුණු කරගන්න ඕන ස්කිල්ස් කම්පිටන්සි මොනවාද සහ මේ කතාව ඇත්තද? පළවෙනි දේ ඒක තමයි මම දැනගන්න ඕනේ. ඔව් මම හිතනවා අපි ගත්තොත් එහෙම දැනට අවුල් ඉන්ඩස්ට්‍රි එකේ අපි ගොඩක් ඇත්තටම එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් එහෙම ඔයාලට එකපාරම මේ IoT නැත්නම් දේවල් එක ගත්තොත් එකපාරම එන්නේ Amazon එක. Amazon store එකේ වෙන ටික ඕනේ YouTube online විතර බලන්න පුළුවන්. Amazon store එකේ repetitive task එක ඔක්කොම ඔයගොල්ලෝ දීලා තියෙනවා. ඒ කියන්නේ හැමෝම අඩු ප්‍රහාණය කරන එක තරම් දත්ත අනිත් හැම දෙයක් කරනවා. ඒගොල්ලෝගේ human interaction එක අඩු කරලා තියෙනවා. human interaction එක අඩු කරන්න හේතුවක් වෙනවා
මිනිස්සුන්ට වැරදීමේ සම්භාවිතාව වැඩි. හරි. ඒකට මිනිස්සුන්ට වෙන වැරදි අඩු කරගන්න අපි එදිනෙදා නැවත කරන කාර්යයන් ඔක්කොම ඔටෝමේටික් ටාස්ක් එකක් විදිහට නැත්නම් මේ හැම එකක්ම රොබෝට්ලා කන්ට්‍රෝල් කරන එහෙම නැත්නම් කම්පියුටර් එකක් එහෙම නැත්නම් ටෙක්නොලොජි ඩිවයිස් එකකින් කන්ට්‍රෝල් කරන එකක් විදිහට තමයි ඒක ඩෙවලොප් කරන්නේ. ඒකව අරගොල්ලන්ට වැඩි මාර්ම ඉෆෙක්ටිව් එෆිෂියන්සි විදිහට රොබෝ කෙනෙක් වැඩ කරනවා. රොබෝ කෙනෙක් කියන්නේ අපි අතන ටෙක්නොලොජි ඩිවයිස් එකක් රිපිටිටිව් ටාස්ක් එකක් ඔටෝමේට් ප්‍රෝග්‍රෑම් කරපු එක. ඒකට යාට වැරදින්න තියෙන සම්භාවිතාව අඩුයි. මොකද මිනිස්සු ඉන්නේ එක ප්‍රශ්න, මිනිස්සු ඉන්නේ එක එන්ගේජ්මන්ට් වල, ගෙදරින් ප්‍රශ්නයක් වෙලා ඒක හිතෙලා. එතකොට මිනිහගේ තියෙන එෆිෂියන්සි එක බලපුවම ඒ එෆිෂියන්සි එකට වැඩි රොබෝ කෙනෙක්ගේ එෆිෂියන්සි එක වැඩි. ඒ කියන්නේ යාට අතන සියලුම කියන්නේ පවර් ප්ලේ එකක් හරි හાર્ඩ්වෙයාර් මේන්ටෙනන්ස් මොනවා ඉෂුව එකක් ආව නැත්තම් අපි හොඳට හදලා තියෙනවා නම් අපිට ටෙක්නොලොජි වාර්තා කරලා තියෙන ඒක අපිට ඒ ටාස්ක් එක ඉෆෙක්ටිව් ඇන්ඩ් එෆිෂියන්ට් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ දවස්වල කතා කරන Six Sigma process එක. Six Sigma ගත්තොත් එහෙම ඇත්තටම හැම ඕගනයිසේෂන් එකක්ම ඇප්ලයි කරගෙන යනවා. හේතුව ඒගොල්ලන්ගේ රිපිටිටිව් ටාස්ක් අයිඩෙන්ටිෆයි කරලා ඒ වගේ අපිට කොස්ට් එකක් යනවා නම් කොස්ට් එක මිනිමයිස් කරගෙන long term effect එකක් එක්ක efficiency effective විදිහකට වැඩක් කරගන්න ඔය කියන process එක identify කරගෙන යනවා. ඒකෝ මේ ඔක්කොම identify කරගෙන data එක. එතකොට අපි කතා කරන්නේ දැන් මේ කතා කරන්නේ AI ගැන ගත්තොත් එහෙම AI උගලන්ට develop මේක ගොඩාක් කලින් develop වුණා. හැබැයි ඉක්මන rapid development එකක් ආවේ මෙන්න මේ social media engagement එකත් එක්ක. මොකද මේ data generate වුණා උතුම් විදිහට. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඉමෝෂන්ස් මිනිස්සු හැම වෙලාවෙම social media එකට social media වලින් මේ data එන්න ඉක්මනට අර ඔයගොල්ලන්ට predictive analysis වලට එන්න අපි කතා කරන machine learning process එකේදී අපි neural network කරා ගන්න data මේ data process කරලා analyze කරලා predict කරන්න පුළුවන් සම්භාවනාව වැඩි කරනවා. දැන් ඇත්තටම ගත්තොත් කියනවා මිනිහෙකුට ප්‍රෙඩික්ට් කරන්න වාට වැඩි දහසදහස් ගුණයක් වාගයක් වැඩි ඉක්මනට ප්‍රොසෙස් කරලා ඇකියුරේට් ඒවා දෙන්න පුළුවන්. හැබැයි තාමත් ඒවා ට්‍රේන් එකකට යනකම් මේ සමහර දේවල් ඔයාලා බැලුවොත් එහෙම ගණන් කැල්කියුලේට් කැල්කියුලේෂන් වගේ ගත්තොත් සමහරව වර්ධනය. එකේ මොඩල් පාවිච්චි කරනවා අපිට බලන්න මේ ටික හරියට යනවා. හැබැයි දැන් මේ දවස්වල අසයින්මන්ට් ඒකම ඒගොල්ලෝ try කරනවා. මේ මෙතනින් ගන්න තියෙන ලොකුම දේ තමයි මේ AI වලින් අපිට ඉගෙන ගැනීමේ වේගය වැඩි කරනවා. ඒ කියන්නේ හරියම දේ දැන් අපි ඉස්සර පොත් කියවලා සර්ලාගෙන් ඉගෙනගෙන සර්ලා තියෙන නොලෙජ් එකේ පොඩි ස්කෝප් එක අඩුවක් වෙනවා. ඒ කියන්නේ මට ජීවිතේ ඔක්කොම ඉගෙන ගන්න බැහැ. ඒකට මම ඉගෙන ගන්නේ ස්කෝප් එක අඩුයි. හැබැයි AI ඒකට ඉගෙන ගන්න තියෙන ස්කෝප් එක එහෙම නැත්නම් AI ප්‍රෝ එයාට ගන්න පුළුවන් මේ ඒ කියන්නේ big data වලින් අපි data warehousing ගැන කතා කරන්නේ ඒක ලොකු සබ්ජෙක්ට් එකක් නෙමෙයි. මොකද data ගොඩක් ආවම ඒක warehousing කරලා තියන්නේ නේ. ඒක නිසා මේ ගොඩක් වෙලාවට මේ data එකතු කරලා data වැඩි වෙන්න අපි ගන්නවා accuracy එක වැඩි වෙනවා. statistical analysis වලින් ඔක්කොම දීපුවාම හරි prediction එකක් ගන්න sample එක වැඩි වෙනවා. ඒකට මේ sample එක වැඩි වුණාම අපිට එන්න prediction එකේ accurate ගතිය වැඩි වෙනවනේ කොහොමද? එතකොට ඒ වගේ එකක් කරා අපි අපේ business development වලදී business ගැන මෙන්න මේ කියන AI use කරන එකත් එක්ක ඒ කොච්චර AI use කරාද? AI ගන්න කොතෙන්ද මේක use කරන්නේ? AI හරියට AI එකෙන් වැඩි ගන්න ඒ රොබෝ කෙනෙකුට කතා කරන භාෂාවක් දෙනවා. ඒක අපි prompt engineering කියලා කියනවා. ඒක ලොකු දෙයක් නෙමෙයි. engineering කියපුවම බයෝ කරා නෙමෙයි. අපි එයාට කතා කරලා තේරුම් ගන්නගෙන කතා කරන විදිහ කියලා තේරුම් ගන්න වැඩි කරගන්න. එහෙම නැතුව AI කියලා අපි ඇත්තටම පාවිච්චි කරොත් ඔය කියන එක මයික් වෙන්නේ නැහැ. ඒක සරල ගොතෙන් අපි හිතමු දැන් ඔය සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියනවා දැන් යකාගේ වුණාද වැඩ ගන්න අපි ක්‍රමය දැනගන්න ඕනේ සහ යකාගේ තියෙන ලැන්ග්වේජ් දැනගන්න ඕනේ. ඒ වගේ තමයි දැන් AI තියෙනවා ඕන තරම් ටූල්ස් තියෙනවා. හැබැයි මේ වලින් අපිට ඕන විදිහට ඉෆෙක්ටිව් විදිහට වැඩේ ගන්න නම් ડોක්ටර් තරංග කියන්නේ අපි
අපිට සාමාන්‍යයෙන් බේසික් නොලෙජ් එකක් හරි තියෙන්න ඕනේ කොහොමද මේකෙන් වැඩේ කරගන්න කියන එක. මම ඒකෙන්ම තව ප්‍රශ්නයක් මම අහන්නම්. මොකද ඉන්න ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් අපිට. එතකොට දැන් අපි හිතුවොත් එහෙම දැන් ඇවරේජ් ඉන්න කෙනෙකුට හිතමු data science හරි නැත්නම් data analytics ඒ පැත්තෙන් ලොකු බෑග්ග්‍රවුන්ඩ් එකක් නැති කෙනෙක්ට අපි හිතමු ස්ටඩීස් වලට වෙන්න පුළුවන් නැත්නම් ස්ටාර්ට්අප් එකක් විතර බිස්නස් එකක් කරන ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් කෝපරේටිව් සෙක්ටර් එකේ වැඩ කරන මිඩ් ලෙවල් මැනේජර් කෙනෙක් නැත්නම් ඩිසිෂන් මේකර් කෙනෙක් වෙන්න පුළුවන්. සාමාන්‍ය බේසික් මොනවාද ටූල්ස් තියෙන්නේ ඇත්තටම ඒගොල්ලන්ගේ තියෙන එදිනදා කටයුතු සරල කරගන්න සහ පහසු කරගන්න. ඇත්තටම දැන් ඇත්තටම අපි ඕගනයිසේෂන් එකක් ගත්තොත් අපි ඕගනයිසේෂන් එකේ කියන්නේ එම්ප්ලොයී කෙනෙක්ට ටාස්ක් ටයිප් දෙකක් තියෙනවා. ඒකට ෆිසිකල් ඉන්ටරැක්ෂන් එකක් තියෙනවා. මෙන්ටල් ඉන්ටරැක්ෂන් එකක් තියෙනවා. ඒකට මෙන්ටලි කරන්න පුළුවන් වැඩ ටික. මම හිතන්නේ ඇත්තටම 80% විතර AI කෙනෙක් කරගන්න ඕනේ. හරි අපි මේ අපේ තියෙන ඉන්ටෙලිජන්ස් පාවිච්චි කරන්න නැති ඉන්නවා කියන එක නෙමෙයි. හැබැයි ස්මූත් කරගන්න. මොකද අරයා දෙන ටික මට හදන්න දැනුමක් තියෙනවා. ඒ කියන්නේ AI එකෙන් ගත්ත අපි ඊමේල් එකක් මේ කරන ඊමේල් අපිට හැමදාම ඊමේල් එකක් ගන්නවා. ඒකට මේ ඊමේල් කියවන්නම යන වෙලාව සමරයිස් කරගන්න පුළුවන් AI එකක් තියෙනවා. Google AI පාවිච්චි කරලා සමරයිස් කරන්න පුළුවන්. ඒකට highly එහෙම නැත්නම් ප්‍රයෝරිටයිස් කරනවා ප්‍රයෝරිටයිස් කරන ටික අදම ගණන් කරන ටික ප්‍රයෝරිටයිස් කරන්න පුළුවන් Gmail එකේ වල. ඕනම email එක කොපයිලට් ගත්තත් Gmail එක ගත්තත් ඕනම email කියන්නේ අපි client එකක් ගත්තොත් email client එක Gmail client එකට AI ඉන්ටිග්‍රේට් කරන්න පුළුවන්. ඒ ඉන්ටිග්‍රේෂන් එකෙන් හරහා අද ප්‍රයෝරිටයිස් කරපු දැන් email එක දැන් මට හදිසියෙම රිප්ලයි කරන්න ඕන email එක ක්‍රෙඩිට් කරගන්න ලේසි, සමරයිස් කරගන්න ලේසි, මොනවද ප්‍රයෝරිටයිස් කරන්න. ඒකෝට අනික රිමයින්ඩර්ස් දාගන්න ඕන. ඒ ඔක්කොම කරන්නේ AI එක යූස් කරගන්න ඕන. ඉතින් ඒ වගේ දේවල් මම හොයා අරක සර්ච් කරලා අද මොනවද කියලා බලන ටයිම් එක මට අද හිතුණා. ඒක මේ වගේ දේවල් කරා බිස්නස් වර්ල්ඩ් එක ගත්තොත් එහෙම මේක රැකිලි චේන්ජ්. ඒක කතා කරන්නේ නැහැ අපි දන්නවා මේක මිනිසුන්ගේ ඉන්වෝල්වමන්ට් එකකින් තොරව එළියට යනවා. මොකද හේතුව දැන් ගොඩක් කලාවට අපි ගත්තොත් එහෙම සර්ච් එන්ජින් ගත්තොත් එහෙම මේගොල්ලෝ අපිව රෑන්ක් කරන විදිහ ගත්තොත් එහෙම. ඒ කියන්නේ ෆස්ට් පේජ් එක දැන් ෆස්ට් පේජ් එකකින් එහාට ගිහිල්ලා බලන්න මිනිහෙක් නැහැ. ගොඩක් කලාවට ඒකට ෆස්ට් පේජ් එකට එන්න ඕනේ මිනිහෙකුට අපිට ඉන්ටරැක්ෂන් එකක්. එහෙම නැත්නම් සෝෂල් මීඩියා වල අපි ඉන්නවා. අපි විසිබිලිටි එක හැදලා තියෙන බිස්නස් බ්‍රෑන්ඩ් එක. එතකොට මේවට දැන් අපි සමානලාවට කස්ටමර් එන්ගේජ්මන්ට් දැන් අපි ඕන තරම් ගන්නවා සමහර මේ කස්ටමර් කෙයාරෙන් කතා කරනවා ආන්සර් කරනවා බෑ ගන්න. හැබැයි දැන් AI යූස් කරලා අපිට ජෙනරල් එහෙම නැත්නම් ෆ්‍රීකවන්ට්ලි ආස්ක් ක්වෙස්චන්ස් අන් තියෙන්නේ ආන්සර් කරනවා. බැරි නම් තමයි කස්ටමර් කොහේ අර කස්ටමර් කතා කරන්නේ. ඒකෝට මේ වගේ දේවල් ඔක්කොම කරපුවාම අර කස්ටමර් ඉන්ටරැක්ෂන් එක සහ බිස්නස් එකේ රිපියුටේෂන් වැඩි වෙනවා. ඒක බිස්නස් එකට දැන් මිනිස්සු ඉස්සර වගේ මේ කී වල ඉඳලා බිස්නස් කරන ලෙවල් එක නෙමෙයි. ඒකෝට මේ ගොඩක් කලා මේ අපි ස්මාර්ට් ඩිවයිස් වලින් කනෙක්ට් වෙන එකක් තියෙනවා. දැන් අපි ගත්තේ ඕනම පේමන්ට්ස් ගත්තොත් එහෙනම් ඔක්කොම කරන්න ඕනේ. ඒ මට ලේසි. මේ මට ටයිම් ඉතිරි මම පෙට්‍රල් වේස්ට් කරගෙන යන්න ඕනේ. මම අයගෙන යන්න ඕනේ. වෙනම කී වල ඉන්න ඕනේ. ඒකෝට මේවා කොහොමද හරියට ඉෆෙක්ටිව් යූස් කරන්න කියලා 95ක් ගන්න නැහැ. මේ දන්නේ නැති කම තමයි ලංකාව අපි ගත්තේ සමාජයට ඉදිරියට යන්නේ නැති එක සාධකයක්. ඒක බිස්නස් වල කොහොමද? හැබැයි බිස්නස් වල එන්නේ හොඳට පොකෝම් කරන බිස්නස් වල තමයි තියෙන්නේ. ඒක ඒ ලෙවල් එකට අපි අනිත් පැත්තට ගේන එක තමයි අපි කරන්නේ. කියන්නේ අපි ගොඩක් වෙලාවට ලංකාවේ මිනිස්සුන්ට වර්ල්ඩ් වයිඩ් ටෙක්නොලොජිස් එක අපි දන්න දේ. අපිට වඩා දන්න මිනිස්සු ඉන්න පුළුවන්. හැබැයි අපි දන්න දේවල් ඇතුලේ අපිට තේරෙනවා අපි කරන වැඩේ ඉස්සර කරන්නේ ඉෆෙක්ටිව්ලි අපි මේ ඒක කරනවා. ඒකට අපි මේ නොලෙජ් එක ඕගොල්ලෝ අපිට එන්ගේජ් කරනකොට අපිට පුළුවන් මේ නොලෙජ් ෂෙයාරින් එක ඩෙවලොප් කරලා ලංකාව යම්කිසි ලෙවල් එකකට උඩට ගෙනියන්න. අපි ඒක වෙලා ඉන්නේ. හොඳයි මම හිතන්නේ ડોක්ටර් තරංගගෙන් ලොකු ඉන්සයිට් එකක් ඉන්පුට් එකක් ආවා මේ කොහොමද IoT නැත්නම් AI ටෙක්නොලොජි එක යූස් කරගෙන
human asset එකක් විදිහට කොහොමද අපි දිනු වෙන්න ඕනේ කියන එක සහ අපි වැඩි දියුණු කරගන්න ඕනේ අපේ skills ගැන. ඊළඟට මම මොහන්ගේ පැත්තට තමයි හැරෙන්නේ. මොහන් මෙන්න ප්‍රශ්නයක් එනවා. දැන් ડોક્ટર සංජීව කතා කරා knowledge එක ගැන. නැත්නම් knowledge based නැත්නම් knowledge එක improve කරගෙන කොහොමද human asset එකක් විදිහට අපි improve වෙන්න ඕනේ කියන එක ගැන ડોક્ટર තරංග කතා කරා. technology එක use කරගෙන කොහොමද අපි human asset එකක් විදිහට improve වෙන්න ඕනේ කියන එක ගැන. මට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මේ දෙකම තියෙනවා කියන අපි හිතමු උදාහරණයක් විදිහට ගත්තොත් මම ගත්තොත් මට මේ දෙකම තියෙනවා. ඒ තියෙන competence එක capabilities තියෙනවා. හැබැයි මේ තියෙන changing business environment එකේ නැත්තම් මේ තියෙන මේ competitive landscape එකේ අපි ගත්තොත් එහෙම දැනුමත් එක්ක තාක්ෂණයත් එක්ක අපිට එන ප්‍රශ්නයක් තමයි කොහොමද මම මාව මාකට් කරගන්නේ සහ මගේ බිස්නස් එක මාකට් කරගන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම බ්‍රෑන්ඩ් එකක් විදිහට අපි කොහොමද අපි එළියට යන්නේ? මේක බිස්නස් එකක් වෙන්නත් පුළුවන්, අපි වැඩ කරන සාමාන්‍ය කෙනෙක් වෙන්නත් පුළුවන් ඔෆිස් එකක. මොකද අපි සාමාන්‍ය ඔෆිස් එකක් ගත්තොත් එහෙම 100ක් ඉන්නවා 100න් එක්කෙනෙක් වැඩ කරන එක්කෙනෙක්. එතකොට යා කොහොමද මේ 100න් සුවිශේෂ කෙනෙක් වෙන්නේ? ඒක තමයි අපි පර්සනල් බ්‍රෑන්ඩින් එකත් එක්ක කතා කරන්නේ. එතකොට මේ මාකටිං වල ලොකු රෝල් එකක් තියෙනවා. මේ දෙකත් එක්කම ටෙක්නොලොජි එකයි දැනුමයිත් එක්ක. එතකොට මොහන්ට ඇති අදහසක් අනිවාර්යයෙන්ම අපේ ඔඩියන්ස් එකට කියන්න මේ මාකටිං එක්ක කොහොමද මේ දෙකත් එක්ක හියුමන් ඇසට් එකක් විදිහට තමන්ව වැඩි දියුණු කරගන්න කියන එක ගැන මොහන්. ඔව් මම කියෝකේ සහ මේ සංජීවකට කරන දෙන්න හැදෙල කළා දැන් අපේ රැකියාවල් වල ඉස්සරහට කොහොමද එකම දැනුම කේන්ද්‍ර කරගෙන මේ ආර්ථික ක්‍රියාවලින් ඉස්සරහට යද්දී මේ හැමදේම එක්කම අපේ ජීවිතේ කොහොමද වෙනස් වෙන්නේ කියන්නේ. ඇත්තටම මට උදාහරණයකින් මම ඉස්සෙල්ලාම හැපි කරන්න මේක වෙන්නේ කොහොමද කියලා. දැන් අපි මේ වෙනකොට තාක්ෂණය පාවිච්චි කරනවා, දැනුම පාවිච්චි කරනවා අපේ රටේ මේ ලෝකේ රටවල් හැම එකක්ම වගේ මේ තාක්ෂණය දැනුම එක තමයි ඉදිරියට යන්නේ. ඉතින් අපි හිතමු උදාහරණයකට අපි ප්‍රොඩක්ට් එකක් නැත්නම් සර්විස් එකක් හදලා අපේ තියෙන දැනුම කේන්ද්‍රීය තවවේදයක් තුළ අපි අපේ ප්‍රොඩක්ට් එකට ලොකු වටිනාකමක් කරනවා. ඒකම අපි අපේ තාක්ෂණ භාවිතය තුළ විශාල වශයෙන් තාක්ෂණික අන්තර්ගතයන් එකතු කරලා අපි මේ ප්‍රොඩක්ට් එක මාකට් එකට දානවා. දැන් මේ ප්‍රොඩක්ට් එක ගන්නකොට එතනදී තමයි ඇත්තටම මාකටිං කියනවා. වැඩි මොකද මේ ප්‍රොඩක්ට් එක ඔයගොල්ලෝ විකුණන්නේ මේ සර්විස් එක පර්චේස් කරන්නේ ඔඩියන්ස් ඔයගොල්ලෝ අපි වගේ නෙවෙයි. එතකොට මිනිස්සුන්ට යම්කිසි ප්‍රොඩක්ට් එකක් විකුණනකොට ඒකේ තියෙන සයිකොලොජිකල් ප්‍රොසෙස් එක මැනේජ් කරන්න තමයි මාකටිං කරන අවශ්‍ය වෙන්නේ. ඉතින් මේකින්ද අර ලබා ගන්න දැනුම මුහු කරන තාක්ෂණය මේ හැම දෙයක් එක්කම අපි මේ ප්‍රොඩක්ට් එක සර්විස් එක එහෙම නැත්නම් අපි දැන් අද කතා කරන human capital මිනිස්සුන්ගේ ඔයා මේ ලබා ගන්න දැනුම ඒ වගේ මේ තාක්ෂණයත් එක්ක මොන වෙලා ඔයාගේ මේ ලබා ගන්න කන්න දේ තුළ ඔයා කොතනද මේ මාකට් එකේ ස්ථානගත වෙන පොසිෂන් එකකින් ඉන්න ප්‍රයෝජනය කරන්නේ මාකටිං වල. ඉතින් මාකටිං කන්සෙප්ට් එක ගොඩක් ඉගෙන ගන්න මම හිතන්නේ මේ ඔඩියන්ස් එකේ අපි බලන ඉන්න ගොඩක් වෙනා මොන විශේෂ ක්ෂේත්‍රයකට ගියත් අවසානයේ යම්කිසි මාකටිං අධ්‍යාපනයක් උන්ට ලැබෙනවා. ඉතින් මේ ඔයගොල්ලෝ ලබා ගන්න අධ්‍යාපනය තුළ අපි කොහොමද මාකටිං ආයුධව භාවිත කරන්නේ තමන්ව human asset එකක් විදිහට ඉදිරියට ගෙනියන්නේ. ඉතින් ඇත්තටම අපි ගොඩක් දැකපු දේවල් තියෙනවා ලංකාවේ විශේෂයෙන්ම තියෙන තත්ත්වය ගොඩක් වෙලාවට අපි දැනුම කේන්ද්‍රීය කරගෙන අපි ගොඩක් දේවල් ලබා ගන්න අවස්ථාවල් තියෙනවා. සහ සමහර දැනුම් පද්ධතිය තුළ අපි රටක් විදිහට යම් තාක් වලින් පිටිපස්සෙන් ඉන්නේ. ඒක තමයි තාක්ෂණ භාවිතය කියන එක. ගොඩක් වෙලාවට යම්කිසි සෙග්මන්ට් එකක් ඉන්නවා ලංකාවේ තාක්ෂණ උපකරණ භාවිතයට සහ සමහර සෙග්මන්ට් ඉන්නවා තාම ඒ තාක්ෂණ භාවිතයට හුරු වෙලා නැහැ. ඉතින් මේ හැම එකක් එක්කම අපිට කන්ට්‍රෝල් කරගන්න බැරි කන්ටෙන්ට් එක තමයි අපේ මේ ජොබ් මාකට් එක. එහෙම නැත්නම් අපේ කන්සියුමර් මාකට් එක මේක හැම තිස්සෙම ඉවෝල්ව් වෙනවා. මේ ලෝකෙ තියෙන ට්‍රෙන්ඩ්ස් එක ඉවෝල්ව් වෙනකොට අපිව පොසිෂන් කරගත්තේ නැත්නම් ඒ මාකට් එකට ජොබ් මාකට් එකට හරි කන්සියුමර් මාකට් එකට හරි ගැලපෙන විදිහට අපි ලොකු අර්බුදයකට පත්
වෙනවා අපේ ගොඩක් සුදුනක් ගන්න බැරුව නැත්නම් අපිට හරියම රැකියාවකට යන්න බැරුව ලොකු අරුතයකට පත් වෙනවා. මම හිතන්නේ මේ මැෂින් ලර්නින් නිසා සහ රොබොටික් AI නිසා ඔබගේ රැකියාව අනුවේ කියන ප්‍රශ්නයට වඩා මම හිතන්නේ අපිට අපි පොසිෂන් කරගැනීම කියන එක කරගන්නේ නැතුව තමයි ඇත්තටම අපිට අපගේ අනාගතය අනුවේ තියෙන්නේ. ඉතින් මාකටිං වලින් මේකට ගොඩක් හොඳ විසඳුමක් කියනවා. ඇත්තටම ඔයගොල්ලෝ මාකටිං වල ඉගෙන ගන්න කන්සෙප්ට් තමන්ගේ ජීවිතයට මේ හරහා එකතු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම බ්‍රෑන්ඩින්. අපි දන්නවා බ්‍රෑන්ඩ් එකක් විදිහට එස්ටැබ්ලිෂ් කරන්න ඉතා විශාල සංනාමයක්, විශාල බ්‍රෑන්ඩ්ස් ඇත්තම ලොකු අප්‍රෝච් එකක් දෙනවා, ලොකු උත්සාහයක් කරනවා. ඉතින් ඒ වගේ උත්සාහයක් ඔබ දෙන්න ඕනේ ඔබේ පර්සනල් බ්‍රෑන්ඩ් එකක් ක්‍රියේට් කරගෙන ඒක පොසිෂන් කරගන්න. ඉතින් මේකට ගොඩක් ටූල්ස් පාවිච්චි කරනවා. අපි ඉදිරියේදී කතා කරනවා ඇත්තටම එක්ස්පර්ටින් හරහා ඒ ටූල්ස් සම්බන්ධයෙන් කොහොමද මේ ටූල්ස් පාවිච්චි කරන්නේ, කොහොමද ඔයා ෆියුචරිස්ටික් හියුමන් ඇසෙට් එකක් වෙන්නේ, මේ තියෙන ටූල්ස් පාවිච්චි කරලා ඔයා පොසිෂන් කරලා ඔයාට අවශ්‍ය විදිහට මේ මාකට් එක තුළ හැසිරෙන්නේ සහ ඔයාගේ අවශ්‍යතාවයන් හසුරවා ගන්න කියන එක සම්බන්ධයෙන්. ඉතින් ඒකත් තව වැදගත් දෙයක් තියෙනවා. අපි මාකටිං ගොඩාක්ම අවශ්‍ය වෙනවා. අපිට ඉස්සරහට අපි හරිම සිලෙක්ටිව්. අපිට මේ තියෙන නොලෙජ් බේස් එකත් එක්ක මේ ටෙක්නොලොජි එකත් එක්ක ගොඩක් වෙලාවට ගොඩක් සිලෙක්ටිව් බේස් එකකින් තමයි අපිව යම් තැනකට තෝරගන්නේ. ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි ලබා දෙන්න හරි නැත්නම් ජොබ් එකකට හරි අපිව ගොඩක් ස්ක්‍රීන් වෙනවා තමයි එන්නේ. ඉතින් ඒ ස්ක්‍රීනින් වල ඔබ පොසිෂන් කරගන්න, ඔබ කමියුනිකේෂන් කොහොමද කරන්නේ, ඔබගේ ඒ අදාළ ෂේප් වල ඔබට අවශ්‍ය ස්ටේක් හෝල්ඩර්ස්ලා මොනවද කමියුනිකේට් කරන්නේ, කොහොමද කමියුනිකේට් කරන්නේ කියන එක. ඒත් එක්කම ඔබ කොහොමද නෙට්වර්ක්. ඉතින් මේ නෙට්වර්කින් කමියුනිකේෂන් කියන දේ හරිම වැදගත්. මාකටිං වල ඉතා වැදගත් කන්සෙප්ට් කීපයක් තමයි මේවා. ඉතින් මේ දේවල් කොහොමද ඔබ හසුරවා ගන්න කියන එක මත ඔබේ අනාගතයේ තීරණය වෙනවා. ඉතින් ඒ නිසා මාකටිං හරිම පුළුල් විෂයක් සහ ඒ පුළුල් විෂය තුළ ඔබට හැකියාව තියෙනවා ඒ තමන්ගේ පොසිෂන් එක හදාගෙන ඉදිරියට බය නැතුව ගමන් කරන්න මේ තියෙන වාතාවරණය පවා. හරි, ඒකත් එක්කම මොහොගෙන් තව ප්‍රශ්නයක් අහන්න හිතුණා. ඒක තමයි දැන් මාකටිං කියද්දී හුඟක් කලාවට බොහෝ දෙනෙක්ගේ තියෙන මේක පර්සෙප්ෂන් එකක් කියලා කිව්වොත් හරි. ඒ කියන්නේ ගොඩක් වියදම් කරන්න වෙයි, ඇඩ්වර්ටයිසින් වගේ තියෙන දේවල් නැත්නම් අපි ගැන අපි කමියුනිකේට් කරන්න වෙන බලන් බිස්නස් එකක් ගැන කන්සියුමර්ට නැත්නම් අපගේ ඉන ඉලක්කගත පාරිභෝගික කණ්ඩායමට අපි සංනිවේදනය කරන්න ඕනේ. ඉතින් මේවට වියදමක් යනවා. සෑහෙන වියදම් කරන්න ඕනේ. ඉතින් මේක කරන්න අපිට පුළුවන්. ඒත් එක්කම අර ජොබ් මාකට් එක ගැන මොහොන් සඳහන් කරපු හින්දා ඉන්න මිලියන ගානකින් කෙනෙක් වෙන්න පුළුවන් ඔබ. හැබැයි ඔබ වෙනම සුවිශේෂී පුද්ගලයෙක් විදිහට ඔබ බ්‍රෑන්ඩ් කරගන්න ඕනේ. ඒතර ඔබට ප්‍රශ්නයක් ඇති කොහොමද මම මේක කරන්නේ සහ මේකට ලොකු බීදමක් දරන්න වෙනවද, ලොකු එෆර්ට් එකක් දාන්න ඕනද, මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ අපේ ඉන්න ඔඩියන්ස් එකට? ඇත්තටම කියනවා නම් අපිට යම් කිසිමකින් පටන් ගන්න කිසිම වියදමක් ගන්න නැතුව කරන්න දේවල් ගොඩක් තියෙනවා. මේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවා මේ හැම ටූල් එකකින් අපි පාවිච්චි කරන ටූල් එකක් ගන්න ඉක්විප්මන්ට්ස් මේ හැම දෙයක්ම ගත්තාම පස්සේ අපිට අද ඉතාලම ලේසියෙන් ඕගොල්ලන්ව පර්සනල් බ්‍රෑන්ඩ් එකක් විදිහට රිකග්නයිස් කරන්න කන්ටෙන්ට් හදාගන්න පුළුවන්. මේ වගේම එක එක ක්‍රියේටිව් වැඩ කරන්න පුළුවන් ගොඩක් ෆ්‍රී ටූල්ස් තියෙනවා. ඉතින් මම උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි හිතනවා අපිව යම් කිසි අපි මාකට් ප්‍රොඩක්ට් එකක් කරනවා කියන මොනවද කියන්නේ. එයාට යන්ට ඉස්සෙල් කරගන්න ඕන නම් එයාට ඕන තරම් ෆ්‍රී ටූල්ස් තියෙනවා. සහ ගොඩක් අටු පිළිවෙලකින් කරන්න පුළුවන් ටූල්ස් තියෙනවා. එයාට කන්ටෙන්ට් ක්‍රියේට් කරගන්න නැත්නම් එයාට ඔයාගේ මොබයිල් ෆෝන් එකකින් රෙකෝඩින් එකක් කරලා ඊට පස්සේ ඒක ෂෙයා කරලා ඊට පස්සේ යාට නෙට්වර්කින් හදාගන්න ඕන තරම් ෆෝරම්ස් තියෙනවා. ඉතින් ඒ ෆෝරම්ස් වලට එකෙන් Facebook group තියෙනවා, WhatsApp group තියෙනවා, Telegram හරහා අතරම කනෙක්ට් වෙනවා. ඉතින් ගොඩාක් ලොකු කමියුනිටි එකක් තියෙනවා. අතරම අවශ්‍ය වෙන්නේ හොඳ ඉලක්කයක් තියෙනවා. මේකට එක්කම තමන්ගේ කාර්යය නිසි ආකාරයෙන් කළමනාකරණය කරගන්න ඕනේ. ඉතින් මාකටිං වලදී කරන්න ඕන ලොකුම සහ වැඩිම වගකීමකින් කරන්න ඕන දේ තමයි කාලය කියන එක කළමනාකරණය කරගැනීම. මොකද
අපිට ඔබට යම්කිසි මුදලක් නැත්නම් ඒ පොසිෂනින් කරගන්න ඔබට තියෙනවා ඉතා හොඳ ඇසට් එකක්. ඒක තමයි කාලය. ඔබගේ කාලය නිවැරදිව භාවිත කරන්න නෙට්වර්ක් වෙන්න යම්කිසි දෙයක් පටන් ගන්න. ඊට පස්සේ පටන් ගන්නන් පස්සේ පටන් ගන්න ඔබට එන ආදායම නිසා ඔබගේ වැඩි වෙන ආදායමෙන් ඔබ යම්කිසි මුදලක් වෙන් කරගන්න ඔබගේ දියුණුව සඳහා. කියන්නේ තවදුරටත් tools භාවිත කරලා programs භාවිත කරලා යම්කිසි දැනුමක් ලබාගෙන තව තාක්ෂණයෙන් ඉදිරියට ගිහිල්ලා ඒ දේවල් හොඳ අඩිතාවමක් එක්ක කරගෙන යනවා. මම හිතන්නේ මුදල් නැති වෙනවා කියන එක නිදහසට කවුරුත් නෙමෙයි මේ වෙලාවේ. මොකද අපිට දැන් කරන්න දෙයක් නැහැ. අපි කරන්න ඕනේ මේ දේ නැත්නම් අපේ අනාගත වෘත්තිය තමයි මේ විදිහට අනතුරේ වැටෙන්නේ. ඉතින් ඒ නිසා අපි ගොඩක් අවධානයකින් යුතුව අපි කරන්න ඕනේ මේ වැඩේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය tools ඕන තරම් තියෙනවා. ඔබ ගිහලා බලුවොත් මම හිතන්නේ Facebook දවසක් ඔබට scroll කරලා බලලා free courses තියෙන links තියෙනවා. ඊට පස්සේ ඕන තරම් දැනුම තියෙනවා YouTube එකේ. ඉතින් ඒකටම ඔයාට networking opportunities හම්බ වෙනවා. වැඩ කරන ස්ථානයක වෙන්න පුළුවන්, මාට event එකකට යනවා වෙන්න පුළුවන්. ඒ event එකක් කරලාදී ඔයාට pitch කරගන්න පුළුවන්. ඔයාගේ concept එක ඒ event එකේ audience එකට ඒක ඔයාට නිකම් හම්බ වෙන අවස්ථාවක්. ඉතින් ඒ වගේ අවස්ථාවන් සම්බන්ධයෙන් හොඳට plan එකක් ඇතුව හොඳ අවබෝධයකින් යුතුව හොඳ දැනුමකින් යුතුව මුහුණ දෙනවා නම් මම හිතන්නේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳයි එක්ස්පර්ට් ටීම් පොඩ්කාස්ට් එකේ අද අපි කතා කරන්නේ කොහොමද ෆියුචරිස්ටික් හියුමන් ඇසට් එකක් ඩෙවලොප් කරන්න කියන එක ගැන. ඉතින් අපි ඒරියාස් තුනක් කතා කරා. පළවෙනි එක තමයි මේ knowledge driven approach එකෙන් කොහොමද ඔයාලගේ තියෙන ස්කිල් එක කම්පිටන්ස් එක ඩෙවලොප් කරන්න කියන එක ගැන. දෙවෙනි එක තමයි ටෙක්නොලොජි එක කොහොමද යූස් කරන්න සහ ඒකෙන් කොහොමද ඔයාලගේ ස්කිල් ලෙවල්ස් කැපබිලිටිස් වැඩි කරන්න කියන එක ගැන. ෆයිනලි මාකටිං පැත්තෙන් කොහොමද ඔයගොල්ලෝ පොසිෂන් කරගන්න ඕනේ සහ ඔයගොල්ලෝ කරන බිස්නස් එකක් කරන්න පුළුවන්, ඔයගොල්ලෝගේ ජොබ් එක වෙන්න පුළුවන්, කොහොමද ඔයගොල්ලෝ ඩිෆරන්ෂিয়েට් කරගන්න කියන එක ගැන. ඉතින් දැන් අපි කතා කරන්න දන්නේ කොහොමද මේ එක්ස්පර්ට් ටීම් එකේ අපේ මොකද්ද මොන වගේ කන්ට්‍රිබියුෂන් එකක්ද ඔයගොල්ලන්ට තියෙන්නේ සහ මොන වගේ ඉන්සයිට් එකක්ද ඔයගොල්ලන්ට ලැබෙන්නේ කියන එක ගැන. ඉතින් සංජීව එක්ස්පර්ට් ටීම් එකේ මොන වගේ දෙයක් ඇත්තටම අපේ ඔඩියන්ස් එකට මේ තියෙන ගැප්ස් එක නැත්නම් මේ තියෙන ස්කිල් ලෙවල්ස් එක කැපබිලිටිස් එක දිනු කරගන්න ලැබෙන්නේ මොනවද? හොඳ ප්‍රශ්නයකට අවසාන අපි එතෙන්ට ફોකස් වෙන්න ඕන. අපි කවුරුත් දන්න දැනුම නැතුව දැනුම අපි මේ ලෝකයේ යන ට්‍රෙන්ඩ් එක සර්වයිව් වෙනවා. ගන්න ඩිසිෂන් සමහරට අපි ඇකියුරේට් වෙන්න ගොඩක් වෙලා අපි මම තාත්තා නැත්නම් අවුලේ වරුනේ නැත්නම් ඊට කලින් විදිහට දැනුම මත බලන්න අපි ඉන්න නැත්නම් ඒක තවදුරටත් ඒක බලන්න කියන ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙනස් වෙන ලෝකී සහ වේගයේ ඒ තරම් වැඩි. ඒ හන්ද අපි අනිවාර්යයෙන්ම අපි ස්කිල් වෙනවා. ඒ දැනුම වලට ගන්නවා. මේකෙදී කොහොමද එක්ස්පර්ට් ටීම් එක විදිහට අපිට කන්ට්‍රිබියුට් කරනවා කියන එක හොඳ ඉන්සයිට්. අපි උදාහරණයක් මෙහෙම දැන් පොඩි කම්පැනි එකකින් මේ කම්පැනිය අවශ්‍යයි පිටුම මහා පරිමාණ රිටේල් නෙට්වර්ක් සුපර් මාකට් චේන්ස් සමග තියෙන රිටේල් සොෆ්ට්වෙයාර් ගන්නකො නැත්නම් දෙන්නම වට්ටක් මැනුෆැක්චරර් කම්පැනි එකක් පොඩි දෙයක් මේ කම්පැනියට දැක මේ මහා පරිමාණ මැනුෆැක්චරර්ස්ලා දෙක බේස් කරලා ඉතින්දී න්යාත ආවේනික මාකට් සෙග්මන්ට් එක හරි දෙයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒකේදී අපිට පුළුවන් සමහරවිට න්යාත අවශ්‍ය වෙන පුළුවන් පොඩි මාකට් සර්වේ එකක් කරන්න. ස්ටඩි එකක් කරන්න. ඇත්තටම අපිට මොකක්ද අපේ කස්ටමර් බේස් එක අපි කොහොමද මෙතන යුනික් වෙන්නේ? ඉතින් මෙන්න මේ පැත්ත අපිට ලෙව් කරන්න පුළුවන්. මේක නැතුව ගොඩක් අය ඉඳලා හිතන් ගන්නෙත් නෑ කොහොමද මේක ඕනද? එහෙම නැත්නම් ඇඩ්හොක් බේසිස් න්යාත කරගෙන යනවා අවසානයේ ඒ වල ජයන්ට් ලාර්ජ් ස්කේල් ඔපරේෂන් එකක් කරන දැන් මාකට් එකේ තියෙන අමාරු කරයි. කලින් වෙනවා නේද මම ඉස්සරහට ඒක අපේ ඉන්දියාවේ ඉන්නවා. ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම ඉනෝවේෂන් එක එතන අපි අපේ තනම්පත් කියන එක අපි හරියට අයිඩෙන්ටිෆයි කරගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ දැනුම අපි බේස් කරලා අපිට හරියට පොසිෂන් එකක් පුළුවන් මාකට් එකේ. ඒකට කිසිම ප්‍රශ්න නැහැ. අනිත් එක මහේෂ් ලංකාවේ ඉඳලා තමයි ඉන්ෆර්මේෂන් ඕවර්ලෝඩ්. මොන කෝස් එකද මොකද හැමතැනින්ම ඒක කෝසස් එක දැනුම මොකක්ද මේකද අපිට අදාළ. ඒ නිසා හරියට සිලෙක්ට් කරගන්න. මේකේදී අපිට තීරණය කරනවා හැම කෙනාටම මතකෙ ඔක්කොම ඕනේ. මට අත්‍යවශ්‍ය සහ ફોකස් කරපු දැනුම මේක සමානලාට මේ ඔඩියන්ස් එකේ අයට
කල්පනා කරලා එහෙම සර්ච් එක කරගන්න. අපිට පුළුවන් ඩිස්කෂන් එක්ස්පර්ට් එකකට ફોකස් කරලා ගියොත් රයිට් මෙන්න ඔයාලට වගේ ආර්ටිකල් වගේ ප්‍රැක්ටිකල් වගේ ඔබ්ජෙක්ටිව් දෙයක් මෙන්න මේක තමයි ඔයාලට අවශ්‍ය. ફોකස් කරන නරලවුන් කරලා දෙන්න ඕනේ. ඒක හරියට සිත් පහක්. ඊළඟට අනිත් වෙන බඩ තමයි ටයිම් වෙනයි. පුරාට. මිසි මේ ඉරවලට එක්ක කරන්න බෑ. හරි. හැබැයි කොච්චර මිසි වුණත් අපිට පොඩි දෙයකට අපි රෙඩි වෙන්න ඕන යම් ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා. Definitely මම හරියම ફોකස් කරපු ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් ලීඩර්ෂිප් ට්‍රේනින් ඊළඟට knowledge improvement program training ඕනේ අපිට එක්ස්පර්ට් ටීම් එකකදී අපිට රියල් එක්ස්පර්ට් ලා ඒ වගේ මාතත් එක corporate environment එකේ practice කරලා success කරපු අය තමයි ඒ success corporate segment වෙන දීපු ටීම් එක අපිත් එක්ක ඉන්නවා අපේ ඉන්න ටීම් එකේ එක්ස්පෝස් එක ගෙනයි. ඉතින් ඒකදී අපි දෙන්නේ ඉතින් ඊළඟ ඇප්ලිකේෂන් ජොබ් එකක් දැන් ගත්තොත් කෝසස් කරනවා මම කෝස් එකක් කරා හැබැයි තේරෙන්නේ නැහැ පොඩ්ඩක් බලන්න හැබැයි කරන්නේ ඕකස්. ඉතින් මෙන්න මේක අපිට හරියටම හෙල්ප් කරන්න පුළුවන්. එක්ස්පර්ට් ජෙනරේට් කරන්න වාගේ අවශ්‍ය වාගේ ටාගට් එකට යන්න වාගේ ආයතනය හදාගන්න ගියන්න අවශ්‍ය මේක තමයි අවශ්‍ය. ඒක අපි ගොඩාක් අය කම්පැනිවල මම මේ මැනේජර්ස් නෝඩිස් එකේ අය පුළුවන් ගන්න තමන් ප්‍රොඩක්ට් එක නෙවෙයි අන්තතම ඇසෙට් එක. මේ ටීම් එක මේ මිනිස්සුත් එක ස්කිල් පුරුදු. ඒ ස්කිල් එක අපි ඉම්ප්‍රූව් කරලා දෙන්න. ඒකට තමයි මේ එක්ස්පර්ට් ටීම් එක අපි කන්ටිනියු කරන්නේ. ඒකට ඒ ඉම්ප්‍රූව්මන්ට් එක අනිවාර්යයෙන්ම වාගේ ආයතනවල වාගේ ගෲප් එකේ යදාගන්න වෙන්නේ. ඒක හිතන්න ඉන්න කවුරුද මේ ප්‍රොඩක්ට් එක පොඩි කිසි අවුලක් නැහැ. අපි හැමදාම සක්සස් කියලා මම ඒක ඇෂුරන්ස් දෙනවා. අනිවාර්යයෙන් ටීම් එකේ ස්කිල් එකක් අප්ග්‍රේඩ් කරගත්තොත් තමයි සක්සස්. තමයි චැලෙන්ජස් එක මොනවද ඉන්නේ. But mainly when we come in the team, the employees are assisted කරගන්න. ඒකට මේක ඉම්ප්‍රූව්මන්ට් කරන්නේ මේ ටෙක්නොලොජි එක ඊළඟට මේ නම් කියලා AI මාකටිං සියලු දේවල් එක්ක ටීම් කරලා ඒ හොඳ ටීම් එකක් හදලා දෙන්න. මෙන්න මේ සොලියුෂන් වලදී අපිට අතර අපිත් එක්ක යන්නේ පුළුවන් නම් කෝපරේට් ඇග්‍රීමන්ට්ස් වලින්. ඉතින් ඒ ඇතුළේ 20% අපිට අපේ සර්විස් එක දෙන්න පුළුවන්. ඇටේ වගේම ඒ වගේ ටීම් එක ඉම්ප්‍රූව් කරලා ට්‍රේන් කරලා ඒ අවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් එක හදලා දෙන්න. ඊළඟට ඕනම මාකට් ලීඩර්, සර්වර් ලීඩර්, රිසර්ච්, ඉනෝවේෂන් සහ කන්ටිනියස් ලර්නින්. database, data related matters, IT tool, ඊළඟට රිසර්ච්, ඊළඟට කන්ටිනියස් ලර්නින්. ඒ ටික තමයි මේකේ ස්ටෝරි එක. ඔය ටික අපිට ගේන්න පුළුවන් නම් අනිවාර්යයෙන් knowledge drive network එක තමයි හිතන්නේ. ඉතින් මේක මම හිතනවා අපිට එක්ස්පර්ට් ටීම් එකේ මේ ඔඩියන්ස් එකට ඕපන් විදියට හෝ ටීම් විදියට ප්‍රොෆෙෂනල්ස් ඇන්ඩ් බිස්නස් බෝත් අපිට සොලියුෂන් දෙන්න. මේක අපිට අපි ඉස්සරහින් ප්‍රෝග්‍රෑම් වලින් මේ විනාශ ඊළඟට කාර්ය වගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් එක ලෙවල් වලින් අපිට educational thing, human knowledge, sharing එකක් විදිහට expert team අපේ තියෙන expertise එක. ඊළඟට තරංග අපි IoT integrations වෙන්න පුළුවන්, technology integrations පැත්තෙන් විශේෂයෙන්ම startup level එකේ entrepreneurs වෙන්න පුළුවන්. ඊට පස්සේ mid segment එකේ ඉන්න business වල වෙන්න පුළුවන්, entrepreneurs වෙන්න පුළුවන්. ඒත් එක්කම දැන් අපේ audience එකක් ඉන්නවා students ලා, ඒත් එක්කම corporate sector එකේ දැන් වැඩ කරලා තියෙනවා. මේගොල්ලන්ට කොහොමද මේ IT implications නැත්නම් IoT implications පැත්තෙන් technology implications පැත්තෙන් මොන වගේ contribution එකක්ද expert team වලින් අපිට ලබා ගන්න පුළුවන්? මේ විදිහට ගන්නත් එහෙම business එකක් එන්නත ඕනම business එකක් success වෙන්න නම් business එක ගැන පිළිසු දැනගන්න. ඒ කියන්නේ අපි මේ business එකක් කියලා සඳහන් කරන්නේ product එකක් හරි service එකක්. ඒක මේ product එක හරි service එක හරි පිළිසු අතර ඉන්න නැහැ. මේකේ quality හොඳ නැත්නම් මේ business එක sustain වෙන්න දෙන හැකියාව නැහැ. ඒ කියන්නේ long term මේක දුවන්නේ එළියේ සමාජ පිළිසු අතර මේක නැහැ. ඉස්සරලා product එකක් හරි service එකක් හරි එළියට දාපු ගමන් අඩුම ගානේ මිනිස්සු මේ බිස්නස් එක තියනවා කියලා
අඩු ගන්න තමන්ගේ ඒරියාවේ බිස්නස් එකක් තියෙනවා කියලා දැනගන්න. ඒකට මේක දැනගන්න අවස්ථා එහෙම ක්‍රම දෙකකින් එකක් ෆිසිකල් ලොකේෂන් එකක් ගන්න. අනික වර්චුවල් ලොකේෂන් එකක් ගන්න. ඒකට ෆිසිකල් ලොකේෂන් එකකින් අපි ගත්තාම ඒක ෆිසිකල් ලොකේෂන් එකක් ගත්තාම ඒක එක ඒරියා එකක සීමාවක්. ඒ අපි දුව කුරුණෑගල ඒරියා කලම්බු ඒරියා නන්දා කලම්බු විතරයි කියන්නේ. එතකොට තමන් ඉන්න ප්‍රදේශයේ මිනිස්සු විතරයි ගන්න. එහෙනම් අපි කොහොමද එක්ස්පර්ට් ඉන්නේ අපේ මේ නොලෙජ් එක සහ අපේ තියෙන එක්ස්පර්ට් ඉන් බිස්නස් නැත්නම් අපි ඉගෙනගත්තු දේවල් සහ සමාජයට අවශ්‍ය දේවල් එක්ක අපි මේක ලොකු ඔඩියන්ස් එකකට කතා කරනවා. එහෙම නැත්නම් ඇත්තටම අපි කතා කරන්නේ ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් වෙන්න පුළුවන්. මගේ අල්ටිමේට් ගෝල් එක සල්ලි නේ. උදාහරණ හොයාගන්න මට ඕනේ වැඩි මිනිස්සු මේක දැනගෙන මේ වැඩි මේ මිනිස්සු ගන්න එක. එතකොට මම මේ බිස්නස් එක කොහොමද වැඩි ඔඩියන්ස් එකකට කතා කරන්නේ? මේ බිස්නස් එක වැඩි ඔඩියන්ස් එකකට දෙන්නේ. එතකොට අපිට මේක කතා කරන්න ඕනේ කම්පැනි බ්‍රෑන්ඩින් වල ලෝගෝ එකේ ඉන්න ප්‍රොෆයිල් එක. එතකොට ලෝගෝ එක හදලා ඒක මිනිස්සු කොකාකෝලා ගිහම අපිට කොකාකෝලා ඔළුවේ නෑ නේ. කොකාකෝලා නම වලට KFC ගිහම නම ඒ කියන්නේ ලෝගෝ එකේ ඩිසයින් කරනවා. පාටක ගිහම KFC ගිහම පාටක් එක්ක බ්‍රෑන්ඩ් එක කලර් එකත් එක්ක මේ හැම දෙයක්ම අපිට ඔළුවේ තියෙනවා. එතකොට මේ බ්‍රෑන්ඩින් කරන්න ඒක අපි ගත්තොත් එහෙම මොහොත් කතා කරලා කොහොමද මේ බ්‍රෑන්ඩ් එක කියන්නේ කියලා. ඊට අමතරව අපි මේකේ කලින් විෂුවල් ඇපියරන්ස් එක හදන්නේ. එතකොට ටෙක්නොලොජිකල් ටූල්ස් වලින් තමයි මේක අපි එළියට ගෙනියන්නේ නේ. එතකොට අපි ලෝගෝ එක හදලා ඒකේ ඔයාලගේ ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විස් එළියට මිනිස්සුන්ට දීලා ඒක වර්චුවල් ප්‍රොඩක්ට් එකක් වෙනවා. වර්චුවලි මිනිස්සුන්ට දකින්න දලස්සන එකක් වෙනවා. මේ ලෙවල් එකට අපිට ෆිසිකල් ලොකේෂන් එකක් තියෙනවා වගේ ක්ලවුඩ් එකේ නැත්නම් වර්චුවල් ලොකේෂන් එකක් ඕනේ. වර්චුවල් ලොකේෂන් එකක් වෙබ්සයිට් එක. වෙබ්සයිට් එක කියන්නේ කඩයක් දැම්මා කඩේ ඩිස්ප්ලේ එක වගේ අපි මේ ඩිස්ප්ලේ එක වර්චුවලි කරනවා. ඒකෝට මේ හදපු දැනට තමයි මිනිස්සු එන්නේ. මේ අවදාන ප්‍රොඩක්ට් එකක් ගන්න අපි මොන හරි එකක් ගන්න එන්නේ මේ වෙබ්සයිට් එකට. ඒක මේ වෙබ්සයිට් එකට ගැන එහෙම නැත්නම් මගේ බැනර්ස් කොහෙද තියෙන්නේ? මම පාරවලයින් බැනර්ස් ගහලා අපේ ඔයාලගේ ෆෝන් එකේ පේනවා නේ. ඔය ෆෝන් එකේ පේනවා මෙයා ඉන්නේ සෝෂල් මීඩියා. මොකද මිනිස්සු වැඩි හරියක් ගැවසෙන්නේ නැහැ. YouTube වල. එතකොට shorts TikTok ඔය වගේ තැන්. එතකොට මේකට හදන හරි ක්‍රමයක් ගන්න. අන්නේ හරි ක්‍රමයක් ගන්න කියන්නේ. එතකොට කොහොමද මේ වගේ ටෙක්නොලොජිකල් ඩිවයිස් පාවිච්චි කරන නිසා ඒක බ්‍රෑන්ඩ් කරන්නේ මොහොන් කියන්නේ ඉස්සරහට මොකද කරන්නේ අපි ටෙක්නොලොජි එකට ඒ කියන්නේ ටෙක්නොලොජි විදිහට කොහොමද මේ බිස්නස් එක මිනිස්සු අතරේ වැඩි විසිබිලිටි එකක් දීලා වැඩි ලීඩ්ස් ජෙනරේෂන් එකක් නැත්නම් වැඩි ප්‍රමාණයක් මිනිස්සු මේ ප්‍රොඩක්ට් එක ගන්න ඔයාලා කතා කරන්න මිනිස්සු දැකලා ඕන තරම් කියන්න පුළුවන්. හැබැයි දැක්කම මේක ආසයි. දැන් ඔයාලා ඕන තරම් YouTube එකේ වීඩියෝ දැකලා ස්කිප් කරනවා. එතකොට ඒකෙන් කීයක්ද මිනිස්සු ආසයි දැකලා එතෙන්නේ. එතකොට මේක කොහොමද හදන්නේ? මොකද්ද මේක යට තියෙන ටෙක්නොලොජි? කොහොමද කලර් තියරි ඇප්ලයි කරන්නේ? කොහොමද විෂුවල් හයිරාකි අපි ඇප්ලයි කරන්නේ ඩිසයින් එකේ? එහෙම නැත්නම් අපි වෙබ් එකේ user friendly device එකක් එහෙම නැත්නම් user friendly web interface එකක් UI UX develop කරන්න ඕන. එතකොට වෙබ් එකේ තියෙන දැන් ඔයාලට මොකද එක්ස්පීරියන්ස් තියෙනවා බැංකින් ඇප්ස්. මේ බැංකින් ඇප්ස් වල තියෙන ෆීචර්ස් එක අපි කතා කරලා මිනිස්සු කොච්චර channel වල හිර වෙනවද මේ වැඩේ කරගන්න බැරි. එතකොට කාටද මේ user experience එක ගැන තේරුමක් තියෙන්නේ? ඒ කියන්නේ මිනිස්සු IT එහෙම නැත්නම් අපි කතා කරන awareness technology ගැන awareness එක අඩුයි ලංකාවේ. ගොඩක් කට්ටියට ඇත්තටම TikTok එකක් හදලා account එකක් හදාගන්න knowledge එක නැහැ. ඒකත් හදාගන්න දාපාට. එතකොට business එකකට කොහොමද adapt වෙලා මම මේ product and service අද niche market එකට එහෙම නැත්නම් අදාළ කට්ටියට විතරක් ප්‍රොමෝට් කරනවා. අපි ප්‍රොමෝට් කරනවා මොකද යක් හරි ටෙක්නොලොජිකල් එහෙම නැත්නම් අපි ඩෙමෝග්‍රැෆික් ඇනාලිසිස් එකක් නැතුව
අපි මේ වැඩේ කරොත් කියන්නේ ටෙක්නොලොජි ගැන දන්නේ නැත්නම් කොහොමද Google ෆයිල් එක නැත්නම් සර්ච් එන්ජින් එක කොහොමද ඇතුලේ වැඩ වෙන්නේ කියලා දන්නේ නැත්නම් අපිට ඉන්ඩෙක්සින් කරන එක හරියම මිනිස්සු ඉන්ඩෙක්සින් කියලා කතා කරාට ඔයාලා ෆස්ට් පේජ් එකේ පේන්නේ නැහැ. මොකද බ්‍රෑන්ඩ් එක ප්‍රොඩක්ට් එක ගැන අහුවට ඒකේ කොයි වෙලාවවත් මිනිසුන්ට ඔයාලගේ පේජ් එක ෆස්ට් පේජ් එකේ පේන්නේ නැහැ. මේ Facebook එකේ හැමලා ඔයාලා පේන්නේ නැහැ. මොකක් හරි group එකකට ගියත් මොනවා හරි අඩු ගන්න Facebook page එකට ගියත් YouTube එකත් ඔයාලා පේන්නේ නැහැ. එතකොට කොහොමද ඔප්ටිමයිස් කරන්නේ? එතන පේන්න කොහොමද බලන්න? මොකක්ද මගේ මාකට් එක? එතකොට මේ මාකට් එකට අදාළ ටෙක්නිකල් පාර්ට් එක අපි ඔයගොල්ලන්ට ස්ටෙප් බයි ස්ටෙප් නේ මුලින්ම සරලව මේකට පැහැදිලිව තේරුම් කරලා දීලායි තමයි මේ වැඩේ කරන්නේ. නැත්තම් ගොඩක් තැන්වල වෙබ් හදනවා, වෙබ්සයිට් හදනවා. හදලා වෙබ්සයිට් එක හොයන්න නම් වෙබ් එකට www.මේකම කියලා ගහලා යන්න. හැබැයි ඔයා තමන්කට තිබුණා මිනිස්සු මේ ඔයාගේ නම ගාලා තමන්කට කරන්නේ මොකක්ද ෂෝප් කියන එක තමයි සර්ච් කරන්නේ. ඒකට මේ ෂෝප් එක සර්ච් කරන්නේ ඔයාලගේ ෂෝප් කියලා සර්ච් කරනවා ඔයාලගේ ප්‍රොඩක්ට් එක උඩ දෙන්නේ. එතකොට keyword optimization, SEO, search engine optimization මේ කියන ඒවා හරියට කරොත් ඔයාලට earnings කියන ඒවා unlimited. ඕනම business එකක් කියන්නේ කවුරු හරි යටතේ වැඩ කරලා ගාණක් ගන්නව නෙමෙයි. කවුරු හරි යටතේ වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. හැබැයි මේ අතරින් 100 දෙකක් විතර ලංකාවේ ඉන්න 100 දෙකක් තුනක් තමන්ගේ බිස්නස් එක පුඩට ගෙනියන්න පුළුවන්. හැබැයි මේනෝ ටෙක්නිකල් අවයර්නස්. අන්නේ අවයර්නස් එක දෙන්න තමයි අපි ඇත්තටම එකතු වෙලා ඉන්නේ අපි කතා කරන්නේ. මොකද අපි හතර දෙනාම ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරනවා. අපිට earnings තියෙන්නේ. අපි කියා හරි මොනවද? එතකොට අපිට ඕනේ මේ සර්විස් එක ලංකාවේ මිනිස්සුන්ට දීලා මේ මිනිස්සු යම් කිසි ලෙවල් එකකින් උස්සලා තියන්නේ. මේ උස්සලා තියෙන තැන අපිට ෆයිනෑන්ෂල් බෙනිෆිට් එකකට එහා ගිහින් සර්විස් එකක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ සර්විස් එකෙන් වෙන්නේ ලංකාවේ හැම මිනිහකටම මේ එයාගේ ස්ටේටස් අප් වෙන එක. ඒ ස්ටෑන්ඩඩ් ලිවිං ස්ටෑන්ඩඩ් එක අප් වෙන. ඒ ලිවිං ස්ටෑන්ඩඩ් අප් වුණා ලංකාවේ ඇඩමිනිස්ට්‍රේෂන් විදියට දෙන්න දාපයි. දැන් ගොඩක් රට යන්නේ එක නවත්ත ගන්න හිතරනවල වැඩ ටික කරනවා. ඒගොල්ලෝගේ ඩොලර්ස් ඉන්කම් එක වැඩි කරන්න අපිට මේ ටෙක්නොලොජිකල් අවයර්නස් එක තමයි දැන් තියෙන්නේ. මේ ටෙක්නොලොජිකල් අවයර්නස් එක තියෙන්න නම් යම් කිසි දැනුමක් අපි අර කියුමුලේටිව් විදිහට මේ නොලෙජ් එක අරගෙන ඉන්න ඕනේ. මොකද අපි මේ ප්‍රැක්ටිකල් මේ ගැන කතා කරන්නේ. ඔය ප්‍රැක්ටිකල් මේ ගැන කතා කරන්නේ ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකලි නම් අපි ඒ එක්ස්පෝජර් එක හරහාම මේක මිනිස්සුන්ට දෙන්නේ. ඒකට අපිට කියන්න පුළුවන් මෙන්න මෙතනයි ඩෙවලොප් වෙනවා. මෙන්න මෙතනයි ඕගොල්ලන්ගේ අවුල තියෙන්නේ. ඒ කියන එක ඇනලයිස් කරලා අපි මේ ට්‍රබල් ෂූටින් කරන්න නම් මම දැනගෙන තියෙනවා each and every part to minimize the problem නේ. මේ problem එක minimize කරන්න අවශ්‍ය පාත් එක දැනගන්න. ඒකට අපි මේක ඔට්ටු වෙලා යන අවුල ගන්න. අපි කොහොම ග්‍රැජුවේට් වෙලා අවුල් වෙලා 2005 අවුරුදු 25ක් 20ක් විතර අපිට එක්ස්පීරියන්ස් එකක් එක්කගෙන තමයි අපි කතා කරන්නේ. ඒකට අපි යම් කිසි දෙයක් කරලා තමයි මේ කතා කරන්නේ. අපි YouTube ඉන්කම් එකක් කරලා තමයි මේ කතා කරන්නේ. අපි සෝෂල් මීඩියා කරලා තමයි කතා කරන්නේ. බිස්නස් එකක් ප්‍රොමෝට් කරලා කතා කරන්නේ. හොටල් එකක් ප්‍රොමෝට් කරලා කතා කරන්නේ. අපි logo to profile design කරලා මේ කතා කරන්නේ. එතකොට මේකේ අපිට තියෙන knowledge එක ඔයාලත් එක්ක share කරගත්තා. අපිට වැඩි ඉක්මනට ඔයාලට මේක අල්ලගෙන අපිත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්න. ඒක තමයි මම අපේ බලාපොරොත්තු ලංකාවේ මිනිස්සු යම්කිසි ලෙවල් එකකට ගෙනියන්න අර 100ට 2 100ට අඩු ගන්න 5-6ක් කරන්න අපි try කරන්න කියලා. ඒක තමයි. මොකද අපිට පැහැදිලි වෙන්නේ නැති එක්ස්පර්ට් නම් එකේ අරුණ මොකද්ද කියන එක ගැන. ඒත් එක්කම තව දෙයක් හිතා ගන්න ඕනේ මේ තරංග කිව්වහමත් එක්කම දැන් හුඟක් ලංකාවේ අන්තර්ජාලයෙන් තව ආයතන තියෙනවා වෙබ්සයිට් එකක් ගන්න පුළුවන් ඒත් එක්ක සෝෂල් මීඩියා පැත්තට ප්‍රොමෝට් කරන විදිහ කියලා දෙන්න. නමුත් අපේ තියෙන සුවිශේෂත්වය තමයි එක්ස්පර්ට් ටීම් එකේ දැනුම ලබා දෙන විතරක් නෙමෙයි මේක ප්‍රායෝගිකව කරන්න නැත්නම් මේක මහ පොළොවේ ප්‍රායෝගිකව මේක වැඩේ කරන්න වෙබ් එකක් හදන තැන ඉඳන් වෙබ් එකේ තියෙන මේන්ටෙනන්ස් වලට පුළුවන්
කන්ටෙන්ට් ඩෙවලොප්මන්ට් වෙන්න පුළුවන්, පේමන්ට් ගේට්වේ එකක් කොහොමද ඉන්ඩිකේට් කරගන්නේ කියන එක වෙන්න පුළුවන්. මේ සියලුම ස්ටෙප්ස් වලට අපිට මේ තියෙන සර්විස් එක ඔයගලන්ට එනේබල් කරගන්න පුළුවන්. මේ හැකියාවක් තියෙනවා කියන එක මම මතක් කරගන්න ඕනේ. ඒත් එක්කම අපි මොහොන් පැත්තට ගියොත් එහෙම මොහොන් මාර්කටිං ඉන්ඩිකේෂන්ස් පැත්තේ කොහොමද එක්ස්පර්ට් ටීම් වලින් මොන වගේ අයිඩියාස් දෙන්න තියෙන්නේ. ඒත් එක්කම මෙතන ඇති මාර්කටිං ඉගෙන ගන්න පිරිසක් ඇති, ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න පිරිසක් ඇති. ඒත් එක්කම ස්ටාර්ට්අප් එකක් පටන් ගන්න ඉන්න කට්ටිය දැනට ඔෆිස් එකේ නැත්නම් මේ කෝපරේට් කල්චර් එකේ වැඩ කරන කට්ටියක් ඇති. මේ ඔක්කොම ඉන්න ඔඩියන්ස් එකට මොන වගේ මෙසේජ් එකක් මොනවද දෙන්න තියෙන්නේ? අපි ඇත්තටම අද කතා කරා ගොඩක් ලොකු අවසරයක් තියෙන දේවල් ගොඩක්. ඉතින් ඇත්තටම මාර්කටිං පැත්තෙන් අපිට විශාල කර්තව්‍යයක් කරන්න තියෙනවා. අපි අද මේ කතා කරපු දේවල් එක දැන් අපි අපේ ව්‍යාපාරයක් කරේ නැත්නම් අපේ වෘත්තිය හරි කරගෙන යද්දී අපිට මේ වෙනකොට මාර්කටිං දැනුම කරලා මාර්කටිං දැනුම කියන එක ඔයගොල්ලන්ට ඕන තැනකින් මේ වෙනකොට ඇවිල්ලා ඇති. ඒ කියන්නේ සමහර පාසලෙන් ඉන්න පුළුවන්, සමහර විශ්වවිද්‍යාලයෙන් ඉන්න පුළුවන්, ඔයගොල්ලෝ කෝස් එකකින් ඉන්න පුළුවන්, YouTube මාර්කටිං ඉන්න පුළුවන්, යාළුවෙක් මාර්කටිං ඉන්න පුළුවන්. මේ ඕන විදිහකට මාර්කටිං සම්බන්ධ යම්කිසි දැනුමක් විධිමත් හෝ අවිධිමත් දැනුමක් ඔබට ඇවිල්ලා ඇති. නමුත් අපිට දැනෙච්ච දේ තමයි මේ වෙනකොට ලංකාව ඇතුලේ ගොඩක් ආයතන තුල සහ ව්‍යවසායකයන් අතර තියෙන ප්‍රශ්නය තමයි මේකේ ප්‍රායෝගික භාවිතය. ඇත්තටම මාර්කටිං කන්සෙප්ට් වල ප්‍රායෝගික භාවිතය සම්බන්ධව දැනුනේ සහ එය භාවිත කිරීමේදී යම් යම් උපක්‍රම අපි යොදනවා සහ යම් අපිට අවශ්‍ය වෙනවා දැනුම සහ ඒත් එක්කම අපි කලින් කතා කරනකොට නෙට්වර්කින් මේ හැම දෙයක්ම අවශ්‍ය වෙනවා. ඉතින් අපි ඕගලන්ට ඒ අවශ්‍ය දැනුම ලබා දීම සහ ඒ නෙට්වර්කින් ඔපචුනිටිස් වලට යන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඒ නෙට්වර්කින් වලට යන දොරටු සියල්ලම එක්ස්පර්ටින් කරනවා විවෘත කරන සූදානම්ින් ඉන්නේ. ඒත් එක්කම යම්කිසි ආකාරයකින් ඔබ ව්‍යවසායකයෙක් නම් ඔබට අවශ්‍ය නම් ඔබගේම කියලා මාර්කටිං ඩිපාර්ට්මන්ට් එකක්, මාර්කටිං ෆන්ක්ෂනලිටි එකක් ඔබට නැත්නම් ඒ වෙනුවෙන් ඔබේ මේ මාර්කටිං ෆන්ක්ෂනලිටිස් ටික, ඒ ඔපරේෂන්ස් ටික කරන්න අපි වෙනම ක්‍රියාවන් නංවනවා. ඉතින් ඒ හරහා ඔබට හැකියාව තියෙනවා ඔබේ ව්‍යාපාරයේ අරමුණු ඔබ සාක්ෂාත් කරගන්න ගමන් ඔබට මේ මාර්කටිං පැත්තෙන් ඔබගේ ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්න ඔබගේ බ්‍රෑන්ඩ් එක හරියට එස්ටැබ්ලිෂ් කරගෙන අර ලෝකල් ලෙවල් එකෙන් ග්ලෝබල් ලෙවල් එකට යන්න ඔබගේ ප්‍රොඩක්ට්ස් වල සර්විස් වල ඒ තියෙන තත්ත්වය වැඩි දියුණු කරගන්න මේ වගේ අවස්ථාවන් ලබා ගන්න පුළුවන්. මේත් එක්කම ඔබ වෘත්තිකයෙක් නම් ප්‍රොෆෙෂනල් කෙනෙක් නම් ඔබට පුළුවන් ඇත්තටම ඔබේ වෘත්තිය තුළ කොහොමද මාර්කටිං පාවිච්චි කරලා ඔබගේ වෘත්තිය තුළ ඔබ ඉදිරියට යන්නේ, ඒත් එක්කම අන්නත් එක්ක කෝපරේට් කරගෙන හරි වැදගත් සංකල්පයක්. මොකද ලංකාව වගේ රටකට අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි අපි මේ අපේ ඉන්න පියර්ස්ලා අපිත් එක්ක වැඩ කරන අපේ සහයෝ, කාර්යාල සහයෝ මේ හැම දෙනෙක් එක්ක එකතු වෙලා අපි කොහොමද ටීම් එකක් විදිහට ඉස්සරහට යන්නේ කියන එක සම්බන්ධව. මොකද අපි ඉන්ඩිවිජුවල් කෙනෙක් විදිහට අපිට යන්න පුළුවන් දුර හරිම සීමිතයි. නමුත් අපි කණ්ඩායමක් විදිහට ඉස්සරහට යනවා නම් අපි අපේ ආයතනය තුළ සහ ඔබගේ ව්‍යාපාරය තුළ කණ්ඩායමක් විදිහට ක්‍රියාවට යනවා නම් මම හිතන්නේ ඒ ඉදිරියට යාම තුළ අපිට ලොකු වගකීමක් තියෙන අංශයක් තමයි මාර්කටිං කියලා කියන්නේ. ඉතින් ඒ හරහා ඔබට පුළුවන්කමක් තියෙනවා ඒ ඵලදායීත්වය ඔබේ ව්‍යාපාරයේ ඔබේ වෘත්තියේ ඒ හරහා ලබා දෙන දායකත්වයේ ලොකු වැඩිවීමක් කරගන්න. ඉතින් ඒත් එක්කම මම කලින් කතා කළා පර්සනල් බ්‍රෑන්ඩින්. ඔබට හැකියාව තියෙනවා එක්ස්පර්ටින් හරහා එකතු වෙලා අපගේ ප්‍රෝග්‍රෑම්ස් එක්ක ඔබගේ පර්සනල් බ්‍රෑන්ඩින් පර්ස්පෙක්ටිව් එක තවදුරටත් විශාල කරගන්න ඔබට පුළුවන් ඒ දැනුම ලබා ගන්න සහ ඔබට පර්සනල් බ්‍රෑන්ඩ් එකක් විදිහට එස්ටැබ්ලිෂ් කරන්න අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය වටපිටාව බිහි කරන්න අපි සූදානම්ින් ඉන්නවා. ඒත් එක්කම තවදුරටත් ඔබට යම්කිසි දැනුමක් අවශ්‍ය නම් ඔබගේ ව්‍යාපාරයක් නම් ඔබ කරන්නේ ඔබගේ ව්‍යාපාරයේ නියමිලා ඉන්න ඔබගේ වෘත්තිකයන්ට ඔබගේ සේවකයන්ට දැනුමක් ලබා ගන්න අවශ්‍ය නම් අපි සූදානම්ින් ඉන්නවා ඔබගේ ආයතනයට ඇවිල්ලා ඒ දැනුම ලබා දෙන්න. ඉතින් ඒ ආකාරයෙන් අපි අලෙවි කරන මාර්කටිං තුලින් ගොඩක් විශාල දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින්
අපි මේ වෙනකොට කතා කරා දැනුම සහ තාක්ෂණය මේ හැම දෙයක්ම උණු වෙලා යන මේ ගමනේ අපිට ගොඩක් ලොකු ශක්තියක් අවශ්‍ය වෙනවා මේ ප්‍රායෝගික භාවිතයන් කොහොමද හරියටම කරගන්නේ කියන එක සම්බන්ධයෙන්. එතනදී තමයි ඇත්තටම එක්ස්පර්ටින් කණ්ඩායම එකතු වෙන්නේ. ඉතින් ඒ දැනුම තාක්ෂණය එක්ක ඔබ මාකට් කරගෙන ව්‍යාපාරය මාකට් කරගෙන සර්විස් එක ප්‍රොඩක්ට් එක මාකට් කරගෙන හරියට ඉදිරියට යන්නේ කොහොමද කියන එක සම්බන්ධව. ඉතින් ඒ ආකාරයෙන් මුලින් ඵලදායීතාව වැඩි වෙන ප්‍රොඩක්ට් විදිහට අපේ ඵලදායීතාව ඉතා ඉහළ මට්ටමකට එනවා. ඉතින් එතකොට අපිට හොඳ ආදායමක් ලැබෙන රටක් සහ හොඳ ආදායමක් ලැබෙන පුරවැසි වෙන රටක් විදිහට අපිට පොසිෂන් වෙන්න හැකියාව තියෙනවා. මම හිතන්නේ ශ්‍රී ලාංකිකයා හැටියට අපිට අපේ තියෙන මුඛ්‍ය ප්‍රවාහයේ මේ වෙලාවේක මොකද අපි රටක් විදිහට ලොකු පසුගාමීත්වයෙන් කීපයක් පසු කළා. ඉතින් ඒ හැම එකකින්ම මිදලා අපි ඉස්සරහට යන ගමනේදී අපිට විශාල ශක්තියක් ළඟා කරගන්න පුළුවන් මේ කන්සෙප්ට් වල ප්‍රායෝගික භාවිතයන් අපි හරියට ඉෂ්ට සිද්ධ කරගන්න. හොඳයි, ඔබ අද සම්බන්ධ වුණේ එක්ස්පර්ට් ටීම් එකත් එක්ක අපි කතා කරමු මාතෘකාව කොහොමද ෆියුචරිස්ටික් හියුමන් ඇසට් එකක් විදිහට ඔයගොල්ලෝ ඩෙවලොප් කරන්න කියන එක සහ ඒ සම්බන්ධයෙන් එක්ස්පර්ට් ටීම් අපේ තියෙන දායකත්වය. ඉතින් එක්ස්පර්ට් ටීම් අපේ අරමුණ තමයි අපි ආයේ අවසාන වශයෙන් පැහැදිලි කරොත් එහෙම උපාය මාර්ගිකව කොහොමද ඔයගලන්ට අපි සහාය ලබා දෙන්නේ, ඒත් එක්කම අධ්‍යාපනික නැත්නම් දැනුම වශයෙන් කොහොමද අපි සහාය ලබා දෙන්නේ සහ තාක්ෂණික වශයෙන් කොහොමද සහාය ලබා දෙන්නේ සහ අවසාන වශයෙන් මේ සියලු දේත් එක්කම කොහොමද ඔබ ඔබගේ ව්‍යාපාරය මාකට් කරගන්නේ next level එකට කියන එක තමයි මේක තමයි එක්ස්පර්ට් ටීම් අපේ අරමුණ. ඉතින් ඔයගලන්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් එක්ක Facebook වෙන්න පුළුවන්, Instagram වෙන්න පුළුවන්, YouTube වෙන්න පුළුවන්. ඉතින් මේ සෑම ප්ලැට්ෆෝම් එකත් එක්ක ඔයගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වෙන්න මේ වගේ තවත් දැනුම වර්ධනය කිරීමේ සහ නොලෙජ් ෂෙයාරින් වැඩසටහන් කිහිපයක් අපි කරන්න දැනටමත් අපි සැලසුම් සකස් කරලා තියෙන්නේ. ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වුණොත් මේ ගැන අප්ඩේට්ස් ලබා ගන්න. ඒත් එක්කම අපේ වෙබ් එකට විසින්න එක්ස්පර්ට් ටීම්. ඉතින් මේ වගේ තවත් වැඩසටහනකින් අපි නැවතත් අපි ඉක්මනට හමු වෙමු. ඒත් එක්ක මම අවසාන වශයෙන් සුදිවාන් වෙනවා සංජීව, මොහාන්, තරංග සහ අපිත් එක්ක සම්බන්ධ වන ඔඩියන්ස් එක සියලු දෙනාටම ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.